ඊළඟ අවස්ථාවේ පුද්ගලෙක් ප්‍රතික්ෂේප කරනවා නම් දෙපාරක් හිතන්න ඇඩොල්ෆ් හිට්ලර්. හැබැයි එදා ඒ සිදුවීම ඒ විදිහට වුණා නම් සමහර විට දෙවෙනි ලෝක යුද්ධයක් නිර්මාණය නොවි පවතිනවා. කර්ණය කියන එක කවදා හරි තමන් කරපු දේවල් තමන්ට ආපස්සට එනවා. මිත්‍ර බලවතුන් ගියාට පස්සේ එයාට හම්බෙලා තියෙනවා හඳුනාගන්න නොහැකි ඵලසිරු එක. මුළු මහත් ලෝකයටම මොකා පෙන්නලා තමන්ගේ ජීවිතයේ ඉදිරි කාලයේ සදා කාලයේ එයා සුවසේ ජීවත් වෙලා අදටත් තියෙනවා. අපිරහසක් ප්‍රතික්ෂේප වීම හරි අපූර්ව සංසිද්ධියක්. මේ ප්‍රතික්ෂේප වීම තුළ පුද්ගලයෙක් කොහොමද වෙනස් වෙන්නේ? හරි සමහර විට පුද්ගලයෙකුගේ ප්‍රතිරූපයේ එතන ඉඳන් අතිශය දරුණු විදියට වෙනස් වෙන්න පුළුවන්. නිකමට හිතන්න. එක්තරා දවසක ඔබ දකිනවා වියානා නුවර, ඕස්ට්‍රියාවේ වියානා නුවර ශීතල දවසක පාරක් අයිනට වෙලා චිත්‍රයක් අයිදින අහිංසක තරුණයෙක්. මේ තරුණයා ඇඳගෙන ඉන්නේ ඉරිලා ගියපු ඇඳුම. ඔහු ශීතලේ වෙවුලා තමයි තමන්ගේ චිත්‍රය අඳින්නේ. ඒක ලස්සන චිත්‍රයක්. ඒකේ කිසිම අමුතු ගුප්ත ස්වභාවයක් තිබුණේ නැහැ. ඔහුට කන්න බොන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. කවුරු හරි ඇවිල්ලා ඔබට කියනවා මෙන්න මේ චිත්‍රය අඳින පුද්ගලයා යම්කිසි දවසක සමස්ත ලෝකයේම ලේබිලක් මතට ගෙන එනවා කියලා ඔබ විශ්වාස කරනවා? එහෙම නැහැ. ඇඩොල්ෆ් හිට්ලර් අපි දකින විදියට ලෝකයේ තුල බිහි වූ වඩාත් ප්‍රචණ්ඩකාරීම සහ දරුණුතම ඒකාධිපතිය. ඔහු සමත් වෙනවා යුදෙව්වන් ලක්ෂ 60ක් පරලොව යවන්න. ඔහු සමත් වෙනවා සමස්ත ලෝකය බලකඳවුරු වලට බෙදලා මහා යුද්ධයක් ඇති කරන්න. දෙවැනි ලෝක යුද්ධයේ නිර්මාතෘවරයා බවට පත් වෙන්න ඔහුට හැකියාවක් ලැබුණා. ඉතින් මේ ඇඩොල්ෆ් හිට්ලර් කියන කෙනා දරුණු ඒකාධිපතියෙක් කියලා අපි හැමෝම දන්න කාරණාවක්. නමුත් ඔහු ඒකාධිපතියෙකු බවට පත්තුණු ඒ සිදුවීම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මම මෙන්න මේ කලින් කියපු චිත්‍රයක් ඇඳගෙන හිටිය ලස්සන තරුණයා, අහිංසක තරුණයා යම්කිසි අවස්ථාවක් තුල යනවා ඕස්ට්‍රියාවේ වියානා කලා මධ්‍යස්ථානයට. වියානාවේ තිබිච්ච චිත්‍ර අඳින කලාකරුවන්ට තිබිච්ච මධ්‍යස්ථානයට ඔහු යනවා වරක. ගිහිල්ලා එම මධ්‍යස්ථානයට ඇතුල් වෙන්න හදනවා තමන්ගේ දක්ෂතාවය තුලින්. නමුත් මේ මධ්‍යස්ථානයේ සිටින බලධාරීන් විසින් කියනවා ඔබට හැකියාවක් නැහැ චිත්‍ර අඳින්න සහ ඔයාට කලාකරුවෙකු වෙන්න බැහැ කියලා එයාලා කියනවා. ඉතින් එදා වියානා කලා මධ්‍යස්ථානය විසින් කිව්වා නම් ඔබට පුළුවන් කලාකාරයෙක් වෙන්න සහ අපි ඔයාව ගන්නව මේ මධ්‍යස්ථානයට කිව්වා නම් සමහර විට දෙවැනි ලෝක යුද්ධයක් ලෝකයට දකින්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ සහ යුදෙව්වන් ලක්ෂ 60ක් එදා මැරෙන්නේ නැතුවත් ඉන්න තිබුණා. එදා ඇඩොල්ෆ් හිට්ලර් කියන තරුණයාගේ අතින් පින්සල පළවෙනි පාරට ගිලිහිලා වැටුණා. ඊළඟ අවස්ථාව තුල ඔහු අතට ගත්තේ පින්සල වෙමින් ගිනි අවියක් අතට ගත්ත ඇඩොල්ෆ් හිට්ලර් අනතුරුව දරුණු ඒකාධිපතිවරයා බවට පත් වූයේ ප්‍රතික්ෂේප වීම කියන සාධකයේ මත තමන්ගේ ප්‍රතිරූපය වෙනස් වූ පුද්ගලයෙකුට අසීමිත බලයක් පැමිණීමේ ප්‍රතිඵලයක් මත. ඉතිහාසය විසින් දෛවය විසින් ලෝකයට තවත් එක් අවස්ථාවක් දුන්නා. ඒ අවස්ථාව තමයි දැන් හිට්ලර් කියන දරුණු ඒකාධිපතියා නිර්මාණය වීමට පෙර අනාගතයේ සිද්ධ වීමට නියමිතව තියෙන විශාල උවදුරෙන් ලෝකේ ගලවා ගන්න ඉතිහාසය විසින් තවත් එක් අවස්ථාවක් ලබා දුන්නා. ඒ අවස්ථාව තමයි 1918 සැප්තැම්බර් 28 වෙනි දවසේ ප්‍රංශයේ සටන් භූමියකදී තමයි මෙන්න මේ අවස්ථාව දුන්නේ. පළවෙනි ලෝක සංග්‍රාමයේ සටන් භූමියකදී හෙන්රි කියන බ්‍රිතාන්‍ය සොල්දාදුවා ප්‍රංශ සටන් බිමේ ඉන්නකොට ඔහු ඉදිරියට දිවගෙන ආවා ලේ පෙරාගෙන ජර්මන් සොල්දාදුවේ. මේ සොල්දාදුවා නිරායුධව තමයි හිටියේ. හරිම අසරණ වෙලා බියපත් වෙලා තමයි මේ සොල්දාදුවා හිටියේ. ඉතින් නිරායුධව ඉන්න අසරණ වෙලා ඉන්න මේ සොල්දාදුවා දැක්කහම තුවක්කුවේ ට්‍රිගර් එක අදින්න හෙන්රි කියන බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවට හිතුනේ නැහැ. ඔහු තමන්ගේ ගිනි අවිය පහත් කරලා ඒ ආපු නාදුනන ජර්මානු සොල්දාදුවාට අනුකම්පාව දැක්වුවා. ඉතින් ඒ ආපු ජර්මන් සොල්දාදුවා හෙන්රි කියන සොල්දාදුවට හිස නවල ආචාර කරලා පිටුපසට වේගයෙන් දිවගෙන ගියා. මේ දිවගෙන ගියපු සොල්දාදුවා වෙන කවුරුත් නෙමෙයි, ඒ තමයි ඇඩොල්ෆ් හිට්ලර්.
ඉතින් එදා අනුකම්පාවක් දක්වන්නේ නැතුව තමන්ගේ ට්‍රිගර් එක ඇදලා ඒ ආපු ප්‍රතිවිරුද්ධ සොල්දාදුවා මරා දැමුවා නම් සමහර විට එතනදී ඔහුගේ මනුෂ්‍යත්වය කියන එක ගිලිහිලා යන්න පුළුවන්කම තිබුණා. හැබැයි එදා ඒ සිදුවීම ඒ විදිහට වුණා නම් සමහර විට දෙවනි ලෝක යුද්ධයක් නිර්මාණය නොවී පවතින්න තිබුණා. ඇඩොල්ෆ් හිට්ලර් පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ කඩාගෙන වැටුණු ජර්මනිය නැවත ගොඩනැගූ පාලකයෙක් කියලා ඉතිහාසය තුල කියනවා. ඉතිහාසය තුල යම්කිසි පාර්ශවයන් ඔහුගේ හොඳ ගුණගී ගායනා කරනකොට තවත් පාර්ශවයක් කියනවා ඔහු දරුණු ඒකාධිපතියෙක්. ඔහු යක්ෂයා කියලා සමහර මිනිසුන් හඳුන්වලා තියෙනවා. මේ හිට්ලර් තමන්ගේ ජර්මානු ජාතිය උසස්ම ජාතිය කියලා හඟවලා ඔහුගේ කතාවෙන් ජර්මානු වැසියන් ගුරුකමකට අහු කරගත්තා වගේ අල්ලගෙන අවසානයේදී සමස්ත ලෝකයම විනාශ කළා යුදෙව්වන් මරා දමන තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කළා. ඊළඟ අවස්ථාවේ පුද්ගලයෙකු ප්‍රතික්ෂේප කරනවා නම් දෙපාරක් හිතන්න ඇඩොල්ෆ් හිට්ලර්. හැබැයි එදා ඒ සිදුවීම ඒ විදිහට වුණා නම් සමහර විට දෙවනි ලෝක යුද්ධයක් නිර්මාණය නොවී පවතින්න තිබුණේ. දරුණු ඒකාධිපතිවරයා මිනිසුන් ලක්ෂ ගණනින් මැරුවා. මේ මරුවේ වෙඩි තියලා නම් නෙමෙයි. මේ ඒකාධිපතිවරයා විසින් හැදුවා ලෝකයේ තියෙන දරුණුතම වදකාගාර. මේ වදකාගාරවල තිබුණ එක සුවිශේෂී මිනිස්සු මරණ දඩුවම් ක්‍රමයක් විදිහට මෙයා හඳුන්වලා දුන්නා ගෑස් කාමර. මේ ගෑස් කාමර කියලා කියන්නේ හරි අපූර්ව සංකල්පයක්. මේ නාසි හමුදාව අපි කියනවා හිට්ලර්ගේ හමුදාවට කිව්වේ නාසි හමුදාව කියලා. මේ නාසි හමුදාව මිනිස්සුන්ට කිව්වා නාන්න වතුර ලෑස්ති කරලා තියෙන්නේ නාන්න එන්න ඇඳුම් ගලවලා නාන්න යන්න කියලා කිව්වහම යුදෙව් ජාතික අම්මලා තමන්ගේ දරුවෝ අරගෙන සබන් අරගෙන ගියාලු ෂවර් වලට නාන්න. ඉතින් ෂවර් වලින් ආවේ වතුර නෙවෙයි සයික්ලෝන් B කියන විෂ වායුව. ඉතින් ඉතාම සුළු කාලයකින් අවසානයට දකින්න පුළුවන්කම ලැබෙන්නේ එකට බදාගෙන ඉන්න නාන්න ගියපු අම්මලා දරුවෝ එකට බදාගෙන ඉන්න මස් දිය වෙලා ගියපු මලසිරුරු විතරයි අඳුනා ගන්න බැරි මලසිරුරු තමයි අන්තිමට බලා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබ විශ්වාස කරනවද තාමත් එදා මම මේ කතාව පටන් ගන්නකොට ඔයාට කිව්ව පාර අයින හිටිය අහිංසක දරුවම තමයි මේ දේවල් කරේ කියලා කිව්වොත් එම ඔබ විශ්වාස කරනවද? මම නැවතත් කියනවා ප්‍රතික්ෂේප වීම කියලා කියන්නේ හරි අපූර්ව සංසිද්ධියක්. මේ සංසිද්ධියට පුළුවන්කම ලැබෙනවා මිනිස්සෙක් සම්පූර්ණයෙන් වෙනස් කරන්න. ඒ වෙනස් වෙච්ච මිනිස්සෙක්ට අසීමිත බලයක් ලැබුණොත් එහෙම ඔහු යක්ෂයෙකු බවට පත් වෙන්නත් පුළුවන්. ඒකට හොඳ උදාහරණයක් විදිහට අපිට ඇඩොල්ෆ් හිට්ලර් කියන චරිතය ගන්න පුළුවන්. මේ කතාවේ තියෙන හරිම අපූර්ව සංසිද්ධිය තමයි ගොඩක් මිනිස්සු හිතනවා කර්මය කියන එක කවදා හරි තමන් කරපු දේවල් තමන්ට ආපස්සට එනවා. කරපු පව්වලට ප්‍රතිවිපාක නියත වශයෙන්ම ලැබෙනවා කියලා බහුතරයක් මිනිස්සු විශ්වාස කරනවා. විය යුත්තේ එයයි. මේ කතන්දරේ හොඳම අවස්ථාව 1945 අප්‍රේල් 30 වෙනි දවසේ මේ හිට්ලර් කියන කෙනා එයාගේ ආදරණීය බිරිඳ ඊවා බ්‍රවුන් කියන කෙනයි බංකරයක් ඇතුලේ වෙඩි තියාගෙන ඝාතනය වෙලා එයාලා සියදිවි නසාගෙන කියනවා. ඉතින් මේක තමයි හැමෝම දන්න කතාව. මිත්‍ර බලවතුන් ගියාට පස්සේ එයාට හම්බෙලා තියෙනවා හඳුනාගත නොහැකි මලසිරුරු දෙකක්. නමුත් FBI වාර්තාවලක් තියෙනවා වෙනත් වාර්තාවලක් තියෙනවා මේ ඇත්තටම ඇඩොල්ෆ් හිට්ලර්ගේ මලසිරුරුද? මේ ඇඩොල්ෆ් හිට්ලර් රහසිගතව තමන්ගේ යූනැව් කියලා හඳුන්වන සබ්මරීන් වකින් ඇන්ටාර්ක්ටිකාවට ඒ ප්‍රදේශයට පලා ගියා කියලා වාර්තා FBI වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් කර්මය ඔහු පිටිපස පැමිණියාද? ඔහු ඇත්තටම එදා ඝාතනයට යා සියදිවි නසාගෙන මරණයට පත් වුණාද? එහෙමත් නැත්නම් මුළු මහත් ලෝකයටම බොගා පෙන්නලා තමන්ගේ ජීවිතයේ ඉදිරි කාලයේ සඳ කාලය එයා සුවසේ ජීවත් වෙලා සාමාන්‍ය මිනිසෙකු විදියට මරණයට පත් වුණාද? අදටත් තියෙන අභිරහසක් විදියට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඊළඟ අවස්ථාවේ පුද්ගලයෙකු ප්‍රතික්ෂේප කරනවා නම් දෙපාරක් හිතන්න. මොකද ඉතිහාසය තුලින් අපිට උගන්වලා තියෙනවා ප්‍රතික්ෂේප වීම තුලින් මිනිසෙකුගේ ප්‍රතිරූපය වෙනස් වෙනවා.